back to our YouTube channel. මම කාලයකට පස්සේ අපි වීඩියෝ එකක් ගේන්න හදන්නේ. ලොකු බ්‍රේක් එකක් අරගෙන ලොකු නිවුස් එකකුත් එක්ක අලුත් මාතෘකාවක් එක්ක අලුත් වීඩියෝ සීරීස් එකක් හිතනවා ගොඩක් අයට වැදගත් වෙයි කියලා. දැන් ඇත්තටම අපේ මිසස් පියන් ඉල ප්‍රෙග්නන්ට් වෙලා ඉන්නේ. ඒ හින්දා අපි දැන් අපි කොහොමද මෙහි ප්‍රෙග්නන්ට් වුණාම කොහොමද වැඩ ටික වෙන්නේ, ෆින්ලන්ඩ් වල ප්‍රෙග්නන්සි ජර්නි එක කොහොමද කියලා බලමු. අද අපි යන්න හදන්නේ මගේ 22 weeks අපොයින්ට්මන්ට් එකට, ක්ලිනික් අපොයින්ට්මන්ට් එකට, නිවෝලා නර්ස් අපොයින්ට්මන්ට් එකක්. ගිහින් බලමු කොහොමද වෙන්නේ කියලා. ඔයාලා ප්‍රෙග්නන්ට් කියලා දැනගත්ත ගමන් ඔයාලගේ ළඟම තියෙන නිවෝල එකට කෝල් කරාම, එහෙම නැත්නම් ඔන්ලයින් ඔයාලට අපොයින්ට්මන්ට් එක බුක් කරන්නත් පුළුවන්. කොහොම කරත් ඔයාලගේ විස්තර ඒකට ඒ කිව්වේ කෝල් එකෙන් නම් එයාලා අහලා, නැත්නම් ඔන්ලයින් නම් ඒකේ ඔයාලට ෆිල් කරන්න එනවා වගේ විස්තර. ඒ විස්තරත් එක්ක ඔයාට ඔයාගේ ෆස්ට් අපොයින්ට්මන්ට් ඩේට් එක හම්බ වෙනවා. නෝමලි මෙහි පළවෙනි අපොයින්ට්මන්ට් ඩේට් එක හම්බෙන්නේ සති 8න් විතර. පළවෙනි අපොයින්ට්මන්ට් එක දවසට ඔයාලට ඔයාලගේ මැටර්නිටි කාඩ් එක හම්බෙනවා. ඒකේ ඔයාලගේ විස්තර ෆිල් කරලා ඉස්සරහට ඔයාලට කරන්න ඕන දේවල් ගැන විස්තර කරලා දීලා, ඔයාලා ආයි නිවෝල් එකට ආවහම මොනවද කරන්න ඕනේ, ඔයාගේ අපොයින්ට්මන්ට් එකට විනාඩි 10කට කලින් ඔයාලා හැමදාම එන්න ඕනේ. ඇවිල්ලා කරන්න ඕන දේවල් ටික ඒවා ඔක්කොම ඔයාලට කියලා දෙනවා. ඒ වගේ හැමදාම විනාඩි 10කට කලින් ඇවිල්ලා ඔයාලා ඉස්සල්ලාම යුරින් එකක් චෙක් කරන්න ඕනේ. ඒක අපි තනියම තමා කරගන්න ඕනේ. මෙහෙම ඔක්කොම ඉන්ස්ට්‍රක්ෂන් ගහලා තියෙනවා. පළවෙනි දවසේ යාලා කියලා දෙනවා. ඒක බලලා ඒක අපි ඉන්ස්ට්‍රක්ෂන් වලට අනුව ඒක මේවා කරාම ඒකේ අපේ ග්ලූකෝස් මට්ටම, මම හිතන්නේ තව යුරින් වල ප්‍රෝටීන් මට්ටම, ඒවා ඔක්කොම චෙක් කරලා ඒකේ පොඩි රිසිට් එකක් එනවා අපිට. ඒකයි ඊට පස්සේ අපි අපේ බර චෙක් කරන්න ඕනේ හැමදාම ආවහම, සහ අපි අපේ බ්ලඩ් ප්‍රෙෂර් එක චෙක් කරන්න ඕනේ. මේ ටික හැමදාම අපි කොලයක ලියලා මේ රිසිට් එකත් එක්ක අපොයින්ට්මන්ට් එක තියෙන කිව්වේ අපොයින්ට්මන්ට් එකට ඇතුළට ගියාම එයාගේ නර්ස් හෝ ඩොක්ටර් හෝ එයාගේ මේ සිවුඩින් ඔයා එක තියන්න ඕනේ. එයාලා ඒක චෙක් කරලා එයාලා අපේ කාඩ් එකේ ඒක අප්ඩේට් කරනවා. මේ වගේ පොඩි චිට් එකක් තමයි ඔයාලට එන්නේ. පළවෙනි දවසේ එයාලා කියලා දෙනවා. ඒ නැතත් ඔතන උඩ ඔක්කොම ඉන්ස්ට්‍රක්ෂන් ගහලා තියෙනවා. මෙහි ෆින්ලන්ඩ් වල සාමාන්‍යයෙන් මුළු ඔයාගේ ප්‍රෙග්නන්සි කාලෙටම ඔයාලට ස්කෑන් 2යි කරන්න තියෙන්නේ. පළවෙනි එක සති 12න්, දෙවෙනි එක සති 22ත් අතර. 22ත් අතර එකෙන් තමයි ඔයාලට ඔයාලා ප්‍රෙග්නන්ට් කියලා සර්ටිෆිකේට් එක හම්බෙන්නේ. එතකන් ඔයාලට මුකුත් හම්බෙන්නේ නැහැ. ප්‍රෙග්නන්ට් වෙලා දවස් 154ක් ගියාට පස්සේ තමයි ඔයාලට සර්ටිෆිකේට් එක ගන්න පුළුවන්. අපි පළවෙනි දවසේ පස්සේ අපි හැමදාම කලින් ඇවිල්ලා මේ ටික කරන්න ඕනේ. කවුරුවත් මුකුත් කියන්න නැහැ. අපි ඇවිල්ලා තනියම කරලා තනියම ලියාගෙන ඒ ටික කරලා අපේ නම කතා කරනකම් වාඩි වෙලා ඉන්න ඕනේ. අද මගේ අපොයින්ට්මන්ට් ඩේට් එක පොඩක් ස්පෙෂල්. මොකද මට අද තමා මගේ ප්‍රෙග්නන්සි සර්ටිෆිකේට් එක හම්බෙන්නේ. සහ එයාලා සාමාන්‍යයෙන් හැම අපොයින්ට්මන්ට් එකම වගේ බබාගේ හાર્ට් බීට් එක චෙක් කරනවා. ඔයාලට නර්ස් අපොයින්ට්මන්ට් වගේම ඩොක්ටර් අපොයින්ට්මන්ට් උත් තියෙනවා නිවෝල එකේම. ඊට අමතරව ස්කෑන් කරන්න තියෙන වෙනම තැනක. ඒකට අපි වෙනම තැනකට යන්න ඕනේ අපොයින්ට්මන්ට් දාලා. බ්ලඩ් චෙක් කරන්න තියෙනවා. මේ ඔක්කොම මෙහි කරන්නේ නොමිලේ. ඔයාලට අපොයින්ට්මන්ට් එක බුක් කරලා ගිහිල්ලා ඒ ටික කරන්න තියෙන්නේ.
මෙහි මට නම් මෙච්චර කාලෙකට හම්බෙච්ච කට්ටිය ඔක්කොම ෆ්‍රෙන්ඩ්ලි නර්ස්ලා ඩොක්ටර්ස්ලා හැමෝම එයාලා හරිම ෆ්‍රෙන්ඩ්ලි විදිහට කතා කරන්නේ අපිට ඕන දෙයක් අහලා එයාලගෙන් දැනගන්න පුළුවන් ඔයාලට අපේ පපාගේ හાર્ට් බීට් එක දැන් අහන්න පුළුවන් එයාලා ඒක හැමදාම චෙක් කරනවා හායි මං හිතනවා මේ වීඩියෝ එකෙන් ඔයාලට මොනවා හරි දෙයක් හම්බෙන්නේ නැති කියලා ඔයාලට ස්ටෙප් බයි ස්ටෙප් තව ඩීටේල්ස් දැනගන්න ඕන නම් මට කමෙන්ට් එකක් දාන්න අපේ channel එකට එකතු වෙලා අපිව subscribe කරලා අපිට support එකක් දෙන්න ඔයාලට තව ඩීටේල්ස් ඕන නම් මොකද මේ වීඩියෝ එක පොඩි වීඩියෝ එකක් ඊට වැඩිය ඔයාලට ස්ටෙප් බයි ස්ටෙප් දැනගන්න ඕන නම් මට කමෙන්ට් එකක් දාන්න මම වීඩියෝ එකක් කරන්න වගේම ඉස්සරහට තව මේ වගේ වීඩියෝ අරගෙන එන්න බයි